අයියෝ කවදාවත් මේ මිනිහා වෙලාවට වැඩ කරන්නේ නැහැ. මට කිව්වේ අකට එනවා කියලා. දැන් මට අමාරුත් වෙලා. මෙයා කවදා හරි වෙලාවට වැඩ කරන්න ගත්ත දවසට අනිවාර්යයෙන්ම මම අයිලන්ඩ් ෆස්ට් වෙනවා. මට ඒක ෂුවර්. අයියේ. මේ ඒක නෙමෙයි. අයි තාම උඩට ගියේ නැත්තේ. මේක දෙවන්. ඔබ මගේ එක. මට උඹට තුනට යන්නත් බෑ. ඊට පස්සේ සර් කාදුකම් වෙලාවට පන්තියක් පටන් ගත්තේ. ඒක නිසා ඒ උඩ ගියන්නේ නැහැ. තව එකක් තමයි අපිට ඕනනම් පුළුවන් ඉන්ටර්වල් එක වෙලාවේ පන්තිය රින් ගන්න. මොකද සර් දන්නේ නැහැ නේ අපි කලින් කී පන්තියේ හිටියද කියලා. මොකද කියන්නේ? එහෙම බෑ. මම අද ඉඳන් හිතාගත්තා මම හොඳ ළමයෙක් කෙනා කියලා. අනේ මේ මන් දන්නේ නැද්ද ඔයාගේ හොඳ? හරි එහෙනම් කමන්නේ. යමුකෝ පන්තියට. මේ බලන්නකො මේක. මේක නම් මැජික් වහන්නද දුවයිද? ඊට තමයි. හැබැයි මේක ඉන්න මොහොත එළියට ආවට පස්සේ මට වරන් 2යි උඹට වරන් 1යි. එහෙම කොහොමද එහෙම කරන්නේ? මට වරන් එකමාරයි උඹට වරන් එකමාරයි. එහෙම නේද අපිට ගණන්ස උගන්වලා තියෙන්නේ? මේ බිහිල් වෙන යෝ වෙන ඔක්කොම වරන් 3යි මමයි මුලින්ම පහන දැක්කේ මට වරන් 2යි උඹට වරන් 1යි. පොඩි එකාගේ ආසාවනේ ඉතින් අපි ඕක අත ගාලා බලමුද? මුදයෝ ඇටියෝ. කාලයට සාපේක්ෂව මම මෙතන නා. මට සාපේක්ෂව තමුල්ල කවුද? හෝ මුලින්ම ඔයා who are you? තමයි සාපේක්ෂතාවාදයේ පියා ඇල්බර්ට් අයින්ස්ටයින්. only Albert අයියා. ඔබේ තාමලු සතුටක් Albert අයියා මට. මේ 2යි 2 මොල්ලන්නේ නැද්ද? වද්ද බං කරන්න යන්නේ. මේ මිනිස්සයා නිසා තමයි මෙතන ඉන්න ළමයි හැමෝගෙම වගේ මේ සුන්දර ළමාකාරේ මේ සුන්දර අනාගතේ නැති කරන්න හොල්ලෙච්ච කෙනෙක් තමයි මේ ඉන්නේ. ඕඩියෝ මේ නාගේ උගන්න දේවල් අච්චුම කරලා ඉවරයි. ඒක නිසා දැන් අපිට ඥාන කරලා කියලා වැඩක් වෙන්නේ නෑනේ. ඒක නිසා උඹ අද උදේ හිටපු හොඳ ළමයා වගේ ආඩම් චිල්ලිකින්. ඒකත් ඇත්ත තමයි. ඒකනේ දැන් මේ පහනේ වැඩකුත් නැහැ. මේ ඒක නෙමෙයි සර්. පොඩක් එන්නකෝ සර් වාසිය කරන්න. සර් ඔය පාරෙන් මෙහා පැත්ත දිනවනේ. ඔව් අර ඉන්නේ. ඔය පාරෙන් මෙහා පැත්තේ ළමයි ටිකක් ඉන්නේ. ඔව් මේ ඉන්නේ. අර පිටිපස්සේ ඉන්නවනේ. අර පිටිපස්සේ ඉන්නේ නේද? අන්න අර කට්ටිය. අන්න හරි. මේ පිටිපස්සේ ඉන්නේ 10 11 ළමයි ටික. ඔය ළමයින්ට සර්ට කියන්න සර්. ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් කියන නම හැද්දේ උන් කියගේ මාළුවට නෝ. ඇත්ත. ඒකත් ඇත්ත. ඉතින් මං කරපු දේවල් හැටියට. මන්නම් හිතන්නේ කාලේ හරහා ගියාද කොයි. සර් පිස්සුද සර්? මේ 2048 කාලේ හරහා යන්නේ නෑනේ මෙයා. මගේ දැනුම හැටියට ඒගේ පුගානිය. කවුද හිතුවේ නේවා? ලංකා 2048 මෙච්චර දියුණු වෙයි කියලා. ඒක නෙවා ලංකාව අර වර්ග කිලෝමීටර් 65000 ගණනක් තියෙන මුංචි රට නේද? වර්ග කිලෝමීටර් 65000 ගාන. දැන් මේකේ වර්ග කිලෝමීටර් 65000 ගාන නැහැ සර්. දැන් සර්ට කියන්න සර් 70 පන්නලා. මුහුද ගොඩ කරලා යවුව සුපිරි ප්ලේස් එකක්. සුපිරි අලුත් පාර්ලිමේන්තුව. ඉස්සර 225යි. දැන් 525ක් ඉන්නේ. දේශපාලුන්ගේ බලය තමයි. Empecina, se
ගිහිල්ලා මේක දුන්නේ අරය කිව්වේ අරයද? නැහැනේ අන්න අර පැත්තින් ඉන්නේ අර පැත්තේ කිව්වේ අන්න අරයද? යන්නේ නෙමෙයි මෙයන් නෙමෙයි ආන් අරය ඇල්බර්ට් සර් ඒ වුණාට බං ඔය ෆෝන් වල ගන්න ෆෝන් නගනේ මේවා iPhone 70 Pro Max අපිට නෑ නේද එක එක්කිනා ෆෝන් එකක් දෙන්න තිබ්බ ගත්තා. ඒ වගේද මේක මාළු කැපුවා වගේ කෑලි වලට දිගාරින්න දිගාරින්න නෑ බං මේක තමයි සුප්‍රීම ෆෝන් එක නේ අද උදේ මේ පන්ති එනවද කියලා අහන්න කරපු chat එකක් හොඳට පේනවා. ඒ වගේද මේක zoom කරද්දි මෙහෙම zoom කරොත් එහෙම පරමාණුත් පේනවා ඉලෙක්ට්‍රෝනත් පේනවා ප්‍රෝටෝනත් පේනවා නියුට්‍රෝනත් පේනවා මගේ පර්ස් පේනවා. අද අපි කොටිකාවත්ත පුරවරයට තමයි ඇවිල්ලා ඉන්නේ. සෝ මේ ඉන්නේ මේ බිල්ඩින් එකේ ඕනද කොහෙද? ඕනද නේ? ඒ ඉන්නේ අපේ ඇල්බර්ට් අයියා. ආනේ ඇල්බර්ට් අයියා ඇස්සහක් නම් වදින්න එපා. ඇස්සහක් නම් වදින්න එපා. ඔයාට බැරිද මගෙත් ඇස්සා චුට්ටක් පුච්චන්න? කට්. අයියෝ කෑවනේ මගේ ලයිව් එක මේ හැලපෑ. ඉන්ස්ටා එකේ FB එකේ හිටෙනන් තිබුණේ. මං ඉතින් වැරද්දක් කිව්වේ නෑනේ. මේ මොන විකාරයක්ද මේ මම යනවා යන්න. මේ ඒක නෙමෙයි මොකද්ද මගේ පාවිච්චි කරන ෆෝන් එක ඒක තමයි මගේ ෆෝන් එකයි සුප්‍රීම එක iPhone 70 Pro Max ඒ වගේද මේක Samsung S70 Ultra එක ඕක වැඩක් නෑ මං මේක තමයි ලෝකෙ තියෙන හොඳම ස්ක්‍රීන් එක තියෙන්නේ. ඒ වගේද මේක තමයි ලෝක හොඳම කැම් එක තියෙන්නේ. අහල zoom කරත් දිව්‍ය ලෝකෙ. මේ බන් දිව්‍යාංගනා. ඊයන් නුකුළු කරනවා. හැබැයි පොළොව zoom කරා අපායි. අඩු අනේ පබසර කටු ගහේ නගිනවා. ඕක කරපු කීප දේවල් වලට ඇදී කොහොම තමයි වෙන්නේ? ඇත්ත තමයි. යකෝ ඔක නවත්ත බලලා මේවා ඔක්කොම සාපේක්ෂයි. ඇල්බර්ට් සර් කලින් එක්කෙනෙක් ප්‍රතිභාවවා හිටියා. දැන් ඇල්බර්ට් සර් සාපේක්ෂයි ගන්නවා. මොකක්ද ඇත්තටම සර් සාපේක්ෂතාවාදය කියන්නේ? එහෙනම් අහගන්නකො පුතේ. සාපේක්ෂතාවාදය කියන්නේ ඔයා ගිනි පෙරෙල්ලකට විනාඩියක් ඇඟිලි තියන් ඉඳලා බලන්න. ඔයාට ඒක පැයක් වගේ දැනෙනවා. හැබැයි ඔයා ටෑන් 90ක් ආදරය කරන ඒ සුරංගනාවිකා පැයක් ඉඳගෙන බලන්න. ඔයාට ඒක විනාඩියක් වගේ දැනේ පුතා. ඒක තමයි කියන්නේ සාපේක්ෂතාවාදය කියලා. මේ ඒක නෙමෙයි ඔයා අර ටෑන් නනුවක් තමයි කැමති අරය අද ආවද එයා එන්නේ නෑ බං. මන්යා බලාපොරොත්තු නැත්තෝ විතරයි. වීඩියෝස් අනේ චමත් කමන්නේ හරි චූට්ට අනිස්සු ඒකත් ඉවර දෙන්න. මේ විලාසදිස්සඩේ අලුත් ඒවා මොකද නැද්ද? අලුත් ඒවා සර්ට කියන්න සර් අලුත් එකක් එනවා. ඒක මෙහෙම අප්පෙලා ට්‍රෙන්ඩ් එනවා. හැබැයි දවස් දෙක තුනක් ඇද්දි ආව හොයන්නවත් නෑ. ඇත්ත සර්. හැමදේම නිකන් හරියට කම්මැංගෝ චිකාගෝ වගේ. මෙන්න අන්න සර් එනවා.
the great Albert Einstein. පුතේ මේක සරද? ඔව්. පොඩ එන්නකෝ සර්. අපි දේවල් හොයාගන්නවා. හැබැයි ඒ දේවල් ඕගොල්ලන්ට කියලා දෙන්නේ මේ වගේ රත්තරන් සර්ලා. සර්ලා තමයි නියම වැඩකාරයෝ. අම්මාට සිරි පුතේ වෙලාවත් ඇවිල්ලා කියන්නකෝ. මං පෑන් 90ක් ආදරය කරන ආදරවන්තිය මං එනකම් අදිටලා බලන් එන්න. මං යන්න. මේ නාකියා මට ආදරය ගන්න එපා කියලා මෙයා ආදරය කරනවා. මේ වාදයක් නැහැ බං. මං යනවා ගෙදර. නාකි බලගේ 100. මට බෑ මේ සියවසේ ජීවත් වෙන්න. මේ සියවසේ හැමෝම ෆෝන් පාවිච්චි කරනවා. මම යනවා යන්න. මේගොල්ලෝ දෙලමනේ කිසිම නෝවෙන්න. ඔයාලා මොකද මෙතන කරන්නේ? කීසදිය පන්දියා වෙන්නේ නේද? ඒස මේ 100 නේද? 100 මඩේ කීයනේ පාරද? නෑ නෑ ඒ 100ගේ 100 නෙන්නේ. යනවා එන්න පන්දියට.